ඔන්න අපි අපේ part 2 වීඩියෝ එක පටන් ගන්න කලින් අපේ part 1 වීඩියෝ එකේ recap එකක් බලමු. ඉතින් ඔයා තාමත් අපේ Phi Island tour එකේ part 1 වීඩියෝ එක බලලා නැත්නම් අනිවාර්යයෙන්ම මේක බලන්න අමතක කරන්න එපා. මේ දකුණු අත පැත්තේ උඩ අපි part 1 වීඩියෝ එකේ link එක share කරලා තියෙනවා. ඉතින් ඔයාලට ලේසියෙන්ම ඒ link එකෙන් අපේ part 1 වීඩියෝ එක බලන්න පුළුවන්. හරි අපි එහෙනම් දැන් part 2 වීඩියෝ එකෙන් බලමු අපේ Phi Island tour එකේ අපි ඊළඟට මොනවද කරේ කියලා. Hello, welcome to our channel. අපි දැන් මේ ඉන්නේ Monkey Beach ඉඳන් Maya Bay යන ගමන්. එහෙනම් අපිත් එක්ක යමු Maya Bay එක enjoy කරන්න. මෙන්න මෙතනින් තමයි boats නවත්තන්නේ. Maya Bay එකට යන්න තියෙන මෙතනින් බැහැලා. ඉතින් එතනින් බැහැලා මෙන්න මේ වගේ ටිකක් දුර පයින් යන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ පොඩි යන්න තියෙන පාර ලේන්ස් දෙකකට බෙදලා තියෙන්නේ. හරි එහෙනම් එන්න අපිත් එක්ක යමු Maya Bay එක බලන්න. ඇත්තටම මේ Maya Bay එකේ මෙන්න මෙතන වම් පැත්තේ තියෙන ටිකට් කවුන්ටර් එක තියෙනවා ටිකට්ස් ගන්න. හැබැයි මේ ටිකට් එක අපිට නම් ගන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. මොකද අපි තෝරපු Phi Island tour package එකට හැම දෙයක්ම included. ඉතින් ඒක නිසා අපිට තනින් තනට ටිකට්ස් ගන්න ඕනේ උනේ නැහැ. ඉතින් මෙන්න මේ වගේ තමයි අතුලට ඇවිදගෙන යන්න තියෙන්නේ. ඇත්තටම අතුලට ඇවිදගෙන යද්දි ලස්සනයි. ලස්සන natural vibe එකක් තමයි තියෙන්නේ. ඔන්න අපි දැන් එක view point එකකට ඇවිල්ලා තියෙන්නේ Maya Bay එකේ. මෙන්න මෙතන තියෙන view point එකක්. ඔය කට්ටිය එතන ඉඳගෙන තමයි ඔය ෆොටෝස් ගන්නේ. ඔය කට්ටිය එතන තමයි බලාගෙන ඉන්නේ Maya Bay එක දිහා. ඇත්තටම මේ view එක හරිම ලස්සනයි. හරිම scenery view එකක් තියෙන්නේ. අපි දැන් එතන පහු කරගෙන පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ Maya Bay එකට ඇවිදගෙන. මෙන්න මෙතන තමයි ඊළඟ ස්පොට් එක welcome to Maya Bay කියලා ගහලා තියෙන තැන. මෙතන ඉඳගෙනත් ගොඩාක් අය ෆොටෝස් ගන්නවා. අපිට පළවෙනිට හම්බුණු view point එකේ ඉඳලා පොඩි දුරයි තියෙන්නේ මෙතෙන්ට. මෙතන තමයි ගොඩාක් අය ෆොටෝස් ගන්නෙ. ඉතින් අපි ගිය වෙලාවෙත් ගොඩාක් අය හිටියා. ඔය පේනවනේ ඒ ගොඩාක් අය උතෙන්ට ගිහින් ෆොටෝස් ගන්නවා. ඇත්තට මේ බීච් එක සෑහෙන ලොකුයි. ඉතින් ඕන තැනක ඉඳලා ෆොටෝ එක ගන්න පුළුවන්. ඒ සීනරි view එකම කැප්චර් වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය හිටියා කියලා කිසිම ඉෂුව එකක් නැහැ ෆොටෝස් ගන්න. ඉතින් ඔයාලට ලොකු වෙලාවක් යන්න කලින් ඔයාලට අවශ්‍ය හැම ෆොටෝ එකක්ම මෙතන ගන්න පුළුවන්. කට්ටිය හිටියට ඉෂුව එකක් නැහැ. මේ Maya Bay එක හරිම ප්‍රසිද්ධයිලු ෆිල්ම්ස් වල එන මියුසික් වීඩියෝස් එහෙම ගොඩක් ෂූට් කරලා තියෙනවලු මේ Maya Bay එකේ. මොකද ඒ තරම්ම මේ view එක මාර්ම ලස්සනයි. ඇත්තටම අපේ ටුවර් ගයිඩ්ලා අපිට දෙන්නේ පැය භාගයක් විනාඩි 45ක් අතර කාලයක් තමයි මෙතන ඉන්න. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ අපිට මේ Maya Bay එකේ නම් ස්විම් කරන්න දෙන්නේ නැහැ. එයාලා මෙතන දෙන්නේ ෆොටෝස් ගන්න විතරයි. මං හිතන්නේ කට්ටිය මෙතන ෆොටෝස් ගද්දී ඇත්තටම ස්විම් කරද්දී ඇක්ටිවිටීස් කරද්දී ඩිස්ටර්බන්ස් වෙනවනේ. මං හිතන්නේ ඒක හින්දාද දාන්නේ නැහැ. කොහොම හරි මෙතන වෝටර් ඇක්ටිවිටීස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් මේ ඉන්නේ අපිත් එක්ක ටුවර් එකට සම්බන්ධ වුණු අපේ චූටි සමාජිකයා. ඉතින් බලන්නකෝ එයාගේ තියෙන සතුට. එයා හරිම ආසයි වතුරට. ඉතින් අපි ෆොටෝස් ඔක්කොම අරගත්තට පස්සේ එයාට චූටි වෙලාවක් දුන්නා ඔය විදියට වතුරේ පොඩ්ඩක් සෙල්ලම් කර ඉන්න. ඉතින් ඔයාලට ඊළඟට අනිවාර්යෙන් කියන්න ඕනේ මේ view point එක තමයි දෙවෙනි view point එක. ඊට අමතරව තව view point එකක් තියෙනවා. ඒක තමයි තුන්වෙනි view point එක. ඒකට යන්න තියෙන්නේ මෙන්න මේ විදිහේ පඩිපෙළ තියෙන උඩටම යන්න. ඒ විදිහට මේ පඩිපෙළ දිගේ උඩටම ගියාම තමයි ඔයාලට තුන්වෙනි view point එක හම්බ වෙන්නේ. ඉතින් මේ තුන්වෙනි view point එකත් මාර්ම ලස්සනයි. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට ගොඩාක් අය මෙතන ෆොටෝස් ගන්නවා. ඉතින් ඔයාලත් ගියහම මෙතෙන්ට යන්න අමතක කරන්න නම් එපා. හරි අපි දැන් Maya Bay එකේ ඉඳලා Phi Island එකට තමයි මේ යන්නේ.
ඉතින් මේ පිපිඩොන් අයිලන්ඩ් එක ළඟත් අපිට මේ විදිහට බෝට් එක නවත්තලා වතුරට බහලා ඇක්ටිවිටීස් කරන්න, ස්විම් කරන්න එයාලා ටික වෙලාවක් අපිට දෙනවා. ඇත්තටම කියනවා නම් වතුර මාරම පැහැදිලි. හරිම ලස්සනයි. ඔයාලට ඔගේ පේනවා ඇති කොච්චරනම් වතුර පැහැදිලිද, ක්ලීන්ද කියලා. ඉතින් මේ වෙලාවේ මෙතන තිබුණේ අපේ බෝට් එක විතරයි. ඉතින් ඒක නිසා අපිට හරිම නිදහසේ නිස්කලංකව මේ නේචර් එක එන්ජොයි කරන්න හම්බුණා. අපි දැන් මෙතන ඉඳලා අපිට ඊළඟට යන්න තියෙන්නේ පිපිඩොන් අයිලන්ඩ් එකට ලන්ච් එක ගන්න. ඉතින් දැන් අපි මේ ඉන්නේ පිපිඩොන් අයිලන්ඩ් එකට කිට්ටුව. ඉතින් මේ අතින් පේන්නේ පිපිඩොන් අයිලන්ඩ් එක. ඔන්න එහෙනම් අපි පිපිඩොන් අයිලන්ඩ් එකට යන්නයි හදන්නේ අපේ ලන්ච් එක ගන්න. අපි එහෙනම් ගිහින් බලමු අපේ ලන්ච් එක කොහොමද කියලා. අතරම කියනවා නම් අපි හිටියේ සෑහෙන්න බඩගින්නේ. මොකද අවිදලා ඇක්ටිවිටීස් කරලා හරිම මහන්සියෙන් තමයි හිටියේ. ඒ වගේම ගොඩක් බඩගින්නේ. ඉතින් අපි එහෙනම් යමු පිපිඩොන් අයිලන්ඩ් එක ඇතුළට. තව විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පිපිඩොන් අයිලන්ඩ් එකේ තව shops ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ලන්ච් එක දන හොටෙල් එකට අමතරව ඔයාලට වෙන කෑම try කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට souvenirs වගේ ඒවා ගන්න ඕනේ නම් ඒ වගේ ඒවා ගන්න shops ගොඩක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ හරිම ලස්සන beach wears තියෙනවා මේ shops වල. ඉතින් ඔයාලත් තාවොත් එහෙම අනිවාර්යයෙන්ම බලන්නකො හරිම ලස්සනයි. හරි අපි දැන් මේ අපේ ලන්ච් එක තියෙන තැනට අවිලා ඉන්නේ. ඒ හොටෙල් එකේ නම තමයි මයාදා හොටෙල්. ඉතින් එන්න අපි ඇතුළට යමු. ඉතින් ඔයාලට පේනවා ඇති ඒක ඇතුළෙත් ඔය වගේ පොඩි පොඩි souvenir shops තියෙනවා. ඔයාලට එක එක ඒවා බලලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කියන්න ඕනේ ගොඩක් ලොකු crowd එකක් හිටියා. මොකද මේ මයාදා හොටෙල් එකෙන් තමයි ගොඩක් tour agents ලා ලන්ච් එක arrange කරලා දෙන්නේ. ඉතින් මම මේ පොඩි වීඩියෝ එකක් ගත්තා ලන්ච් බෆේ එකේ. ඔයාලට ඉතින් පොඩි අයිඩියා එකක් ගන්න මොනවද තියෙන කෑම වර්ග කියලා. විශේෂයෙන් කියන්න ඕනේ මෙතන තිබ්බ කොමඩු මාරම රසයි. හරිම කියන්නේ මාරම රසක් තියෙන්නේ කොමඩු වල. ඉතින් මේ ලන්ච් බෆේ එකේ කොටස් දෙකක් තියෙනවා. එක කොටසක් කියන්නේ ඉන්දියන් ස්ටයිල් එකට, අනිත් එක කියන්නේ මුස්ලිම් ස්ටයිල් එකට. ඉතින් ඔයාලට කැමති එකක් try කරන්න පුළුවන්. ඔයාලට කැමති නම් දෙකම try කරන්නත් පුළුවන්. විශේෂයෙන් කියන්න ඕනේ ඔයාලා vegetarian නම් ඔයාලට vegetarian කෑම request කරලා ගන්න පුළුවන්. හරි අපි දැන් ඊළඟට පිපිඩොන් අයිලන්ඩ් එකේ ඉඳන් කායි අයිලන්ඩ් එකට යන්න තමයි හදන්නේ. ඉතින් ඔයාලා පිපිඩොන් අයිලන්ඩ් එකේදී ලන්ච් එක ගන්නකොට එයාලා ඔයාලට පැක් වගේ කාලයක් දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් රෙස්ට් කරන්න, එන්ජොයි කරන්න, ඒ වගේම ඔයාලට shopping කරන්නත් පුළුවන්. මේ තියෙන්නේ කායි අයිලන්ඩ් එක. මෙන්න මේ විදිහට තමයි කායි අයිලන්ඩ් එක පෙනෙන්නේ. අපි දැන් කායි අයිලන්ඩ් එක ළඟ ඉන්නේ. ඉතින් එයාලා මේ කායි අයිලන්ඩ් එකේ බෝට් එක පැය භාගයක් විතර නවත්තලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එතකොට අයිලන්ඩ් එකේ ඇවිදින්න, එතකොට රෙස්ට් කරන්න, ඒ වගේම ඇක්ටිවිටීස් කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ චූටි මාළු වර්ගත් බලන්න. ඉතින් දැන් වෙලාව හවස 4 විතර වුණා. අපි දැන් කායි බීච් ඉඳන් ආපහු යන්න තමයි හදන්නේ. ඉතින් අපි ඔයාලට ප්‍රොමිස් වුණ විදිහට දැන් කියන්න යන්නේ මේ ටුවර් එක යන්න කලින් ඔයාලා දැනගන්න ඕන විශේෂ කරුණු මොනවාද කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ පිපි අයිලන්ඩ් ටුවර් එක කීයද කියලා. ඔයාලා තායිලන්ඩ් ටුවර් පැකේජ් එක ලංකාවේ ඔය ඒජන්ට්ස් ලගෙන් අරගෙන යනවා නම් මේක ඔයාලට අදාළ නැහැ. මොකද ඒ ටුවර් පැකේජස් වල ගොඩක් මේක ඉන්ක්ලූඩ්. මේ කියන්නේ විශේෂයෙන්ම ඔයාලගේ ටුවර් එකේ ඇක්ටිවිටීස්, ඔයාලගේ ටුවර් එක ඒ හැමදේම ඔයාලම ප්ලෑන් කරගෙන යනවා නම් තනියම හොඳම දේ තමයි ඔයාලා ගිහින් එහෙ තියෙන පිපි අයිලන්ඩ් ටුවර්ස් කරන ඒජන්ට්ස් ලගේ ෂොප්, ඒ ෂොප්ස් වලට එකින් එක ගිහින් විසිට් කරන්න. මොකද එයාලා එක එක වෙලාවට කියන්නේ එක එක ප්‍රයිසස්. ඔයාලට අයිඩියා එකක් ගන්න කියන්නම් සාමාන්‍යයෙන් බාත් 800ත් බාත් 1000ත් අතර පිපි අයිලන්ඩ් ටුවර් එක කවර් යනවා කිව්වොත් ඒ ප්‍රයිස් එක ඇත්තටම රීසනබල්. එහෙම නැතුව අපි දැක්කා ඒ පුකෙට් වල තියෙන පෙලක් shops වල මේ පිපි අයිලන්ඩ් ටුවර් එක බාත් 3000ටත් සෙල් කරනවා. ඉතින් ඒක නිසා ඔයාලා හරියට පරිස්සම් වෙන්න ඕනේ ඔයාලගේ මේ ටුවර් එක බුක් කරගනිද්දී. ඒ වගේම අපිත් දැක්කා මේ ටුවර් එක ඔයාලට ඔන්ලයින් බුක් කරන්නත් පුළුවන්.
ඉතින් ඔන්ලයින් වෙබ්සයිට් අතර klook.com ගොඩක් අය යූස් කරන වෙබ්සයිට් එකක්. ඉතින් Klook එකේ අතරම USD වලින් තමයි තියෙන්නේ ඒවා ගණන්. අතරම අපි බැලුවොත් කම්පෙයාර් කරලා චුට්ටක් ඒවා ගණන් වැඩි. ඉතින් ඔයාලට බජට් එකේ කිසිම ඉෂුව එකක් නැත්නම් ඔයාලට පුළුවන් ඒ වගේ ඒවා කලින් බුක් කරගන්න. ඉතින් කාට හරි අපි මේ PPLN tour එක ගිය ඒජන්ට් කන්ටැක්ට් කරගන්න අවශ්‍ය නම් අපිට මැසේජ් එකක් දාන්න. එතකොට අපි යාළුවා කන්ටැක්ට් ඉන්ෆර්මේෂන් ෂෙයා කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් යාළුවා WhatsApp through කන්ටැක්ට් කරගන්න. ඕකේ. ඒක තමයි අතට මේ PPLN tour එකේ prices ගැන කතාව. දැන් බලමු ඔයාලා මොනවද ගෙනියන්න ඕනි කියලා. දැන් අතට මේ tour එකට ඔයාලා එක්ස්ට්‍රා ඇඳුම් ගෙනියන්න ඕනි. ඔයාලට uncomfortable නම් ඇඳුම් වෙට්ටුනහම ඉන්න. ඉතින් ඒ වගේ එක්ස්ට්‍රා ඇඳුම් ගෙනියන්න ඕනේ. ඊට අමතරව එක්ස්ට්‍රා ස්ලිපර් එකක් වගේ ගෙනියන්න පුළුවන් නම් හොඳයි. ඔයා සාමාන්‍යයෙන් ගොඩාක් වතුර බොන කෙනෙක් නම් ඔයා වෙනම වතුර බෝතලයක් වාට ගෙනියන එක හොඳයි. මොකද යාලා කූල් කරපු වතුර ඔයාලට දෙනවා ටුවර් එකේදී. ඒනට සමහරලාට ඔයාලට ඒක මදි වෙන්න පුළුවන්. අනිත් විශේෂම දේ තමයි ඔයාලා මේ ටුවර් එක යනකොට යාලා බ්‍රීෆින් එකේදී දෙනවා ඔයාලට වොමිට් එක අවොයිඩ් කරන්න පිල් එකක්. අන්න ඒ පෙත්ත අනිවාර්යයෙන්ම ඔයාලා යන්න කලින් බොන්න. ඔයාලට සීසික් නැහැ කියලා ඔයාලා ඒක බොන්න නැතුව ඉන්න එපා. ඔයාලට සීසික් නැහැ කියලා ඔයාලා දන්නා වුණත් ඔයාලට පුළුවන් මේ පෙත්ත බොන්න. මොකද ඒක වැඩි හොඳට ඔයාලා බීලා හිටියාම ඔයාලට කිසිම අමාරුවක් නැතුව ලස්සනට මේ ටුවර් එක ගිහින් එන්න පුළුවන්. ඔයාලා හිතුවට පළක් වෙලාවට ඔයාලට සීසික් නැහැ කියලා ඒ සමහර වෙලාවට සීසික් එක අවුට් ඒ ටුවර් එක යන අතරමඟ ඇත්තටම එතකොට ඒ ටුවර් එකම ඔයාලට අපරාධේ. ඉතින් අනිවාර්යෙන්ම මතක් කරලා ඔයාලට සීසික්නස් තිබ්බත් නැතත් පුළුවන් නම් ඒ පෙත්ත බොන්න මේ ටුවර් එක යන්න කලින්. එතකොට ඔයාලට මේ ටුවර් එක ගිහින් එනකම්ම ඔයාලට සතුටින් මේ ටුවර් එක එන්ජොයි කරලා එන්න පුළුවන්. ඊළඟ දේ තමයි අනිවාර්යයෙන්ම හොඳ සන්ස්ක්‍රීන් එකක් යූස් කරන්න. ඊළඟ දේ තමයි ඔයා වෝටර් ඇක්ටිවිටීස් කරනවා නම් ඔයාටම තියෙනවා නම් වෝටර් ඇක්ටිවිටීස් වලදී ඔයා යූස් කරන දේවල් ඔයා අරගෙන යන්න. එහෙම නැත්නම් ඔයා ටිෂු එකක් නැත්නම් අනිත් අය යූස් කරපුවා යූස් කරන එක ඔයාට එයාලා දෙන ඒවාත් යූස් කරන්න පුළුවන් වෝටර් ඇක්ටිවිටීස් කරද්දී. ඉතින් මේ PPLN tour එකේ තව මොනවාද ඔයාලට විස්තර දැනගන්න තියෙනවා නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. අපි අනිවාර්යෙන් ඉක්මනටම රිප්ලයි කරනවා. ඉතින් මේ විදිහටම අපි ට්‍රැවල් කරලා තියෙන අනෙක් රටවල් වල vlogs ටිකත් ඉක්මනට අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙත් travel vlog එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලට.